මුදලාලි බාවද මම්බට පඩි ගෙවන්නේ වැඩ කරනවටද ගම්වට සස්තිය අතු ගන්නවටද දෙකටමනේ මුදලාලි හරි හරි මුදලාලි මම ඉතින් වැඩ කරනවානේ හරි හරි ඒ වන් වැඩක් නෑ බං මේ මම උඹට දුන්න දියුම් කඩ 10 ඔබ කමලගේ අතරම දුන්න නේද ඔව් මුදලාලි මම කමලක්ගේ අතරම දුන්නා ඔබ ඇත්තමනේ කියන්නේ මොකද කොන් වැඩක් එහෙම කරේ නෑනේ නෑ මුදලාලි අතටම නෙවෙයි මේ අතට ලැබෙන්න මම සැලැස්සුවා ඒ කිව්වේ මුදලාලි මම යනකොට කමලක්ක රෙදි සෝදනවා ඉතින් මම ගිහිල්ලා මුදලාලි මේක කමලක්කට දෙන්නකෝ කියලා නැන්දම්මගේ අතට දුන්නා ඈ මලක් කිව්වේ තුමා කෑවයකෝ ඇයි මුදලාලි යකෝ කමලගේ නැන්දම්මගේ නම කමලා බලපන් මම මේක ලියලා තිබුණේ කඩේ වහන වෙලාවට කාටවත් හොරෙන් මාළවිලා හම්බෙන්න කියලා අවුලක් නෑ මුදලාලි කමලක් එයි කමලා නෙවෙයි එයි නැන්දම්ම